ඔන්න අද මම චුට්ටක් ටිකක් වෙනස් වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. මොකද මේ අප්‍රේල් මාසයේ 10 වෙනිදා 2024-2025 රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී විභාගයේ ඉන්ටර්වියු ලිස්ට් එක ඔන්න වෙබ්සයිට් එකට දාලා තියෙනවා. මේ මාසේ 22, 23, 24 දවස්වල ඉන්ටර්වියු තියෙනවා කියලා. ඒතින් මේ ඉන්ටර්වියු ලිස්ට් එකේ නම තියෙන ඔයාලා හැමෝටම මම මුලින්ම සුබ පතනවා. ඔයාලගේ බලාපොරොත්තු ඒ විදිහටම ඉෂ්ට වෙන්න රාජ්‍ය සේවයේ ඉස්සරහටම යන්න ඔයාලට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා. ඒ වගේම මම තව පුංචි මතක් කිරීමක් කරන්න කැමතියි. ඉන්ටර්වියු ලිස්ට් එකේ නම නැහැ කියලා දුකින් ඉන්න ඔයාලට. ඉන්ටර්වියු ලිස්ට් එකේ නම නැති වුණාට ඔයාලගේ බලාපොරොත්තු අතහැර ගන්න එපා. රිසල්ට්ස් අනිත් අයගේ රිසල්ට්ස් අවුට් කරපු ගමන්ම බලන්න ඔයාගේ මාර්ක්ස් කොහොමද කියලා. කට් ඔෆ් මාර්ක් එකට වඩා ඔයාලගේ දිස්ත්‍රික්කයේ තියෙන කට් ඔෆ් මාර්ක් එකට වඩා එකක් දෙකක් අඩු අය දුක් වෙන්න එපා. මොකද මට හිතෙනවා එයාලටත් අවස්ථාවක් කොයි මොහොතේ හෝ ඒ කියලා. ඇයි මම මෙහෙම කියන්න හේතුව මොකද මේ රිසල්ට්ස් අවුට් කරනවත් එක්කම ඊට කලින් බඳවා ගැනීම කිහිපයක් වුණා. 2019-2025 MSO second round බඳවා ගත්තා. එතකොට සෞඛ්‍ය කළමනාකරණ සේවා බඳවා ගත්තා. තැපැල් නිලධාරී, එතකොට දකුණු පළාත් මට්ටමේ කළමනාකරණ සේවා නිලධාරීන් බඳවා ගත්තා. ඉතින් මේ විදිහට බැලුවාම ඒ කට්ටියගේ නමුත් මේ ඉන්ටර්වියු ලිස්ට් එකේ තියෙන්න පුළුවන්. එතකොට ඉතින් යාලා ඒ අපෝ ඔය රැකියාවට යන්නේ නැහැනේ. යාලට රැකියාවක් තියෙන නිසා ඉතින් මේ විදිහට කීප දෙනෙක් ඉන්ටර්වියු එකේදී අඩුවේ කියලා මට හිතෙනවා. සහ ඔය ගණන් ප්‍රශ්නය තියන අයත් අඩු වෙනවනේ. අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. එතකොට තව අවස්ථාවක් ඊළඟ කට් ඔෆ් එකෙන් ඊළඟ ලකුණු තියෙන එකක් දෙකක් අඩුවයට අවස්ථාව එන්න ගොඩාක් ඉඩකඩ තියෙනවා. එනිසා ඔයාලා ඔය වැඩ කටයුතු කරගෙන යන ගමන්ම ඒ ගැනත් අවධානයෙන් ඉන්න කියලා මම මතක් කරන්න කැමතියි. හරි, එහෙනම් මම දැන් මේ සූදානම් වෙන්නේ මග්ම ඉන්ටර්වියු එකේදී කොහොමද ඒක ගෙනලා තියෙනවා කියන ડોකියුමන්ට්ස් රෙඩි කරගත්තේ, කොහොමද ඉන්ටර්වියු එකට ෆේස් කරේ කියන මේ මගේ අත්දැකීම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මුලින්ම අධ්‍යාපන සහතික ගැන කතා කරමු. මේගොල්ලෝ කියලා තියෙන විදිහට ඔයාලා දන්නවනේ කළමනාකරණ සේවා නිලධාරී විභාගයේ මූලික සුදුසුකම් විදිහට O level A level නේ බලන්නේ. එතකොට O level වලින් විෂයන් 6ක් ගණිතය සිංහල ඇතුළුව සම්මාන අවම තියෙන්න ඕනේ. ඒ වගේම A level S3ක් අවම පාස් එක තියෙන්න ඕනේ. හැබැයි O level වලදී තමයි මෙන්න මේ ප්‍රශ්නේ මතුවෙන්නේ. ගොඩක් ඉන්ටර්වියු එකේදී හැලෙන ප්‍රමාණය වැඩි වෙන්නේ මෙන්න මේ O level රිසල්ට් ෂීට් එකේ ගණන් ප්‍රශ්නෙත් එක්ක. මොකද දැන් O level වල අපි සබ්ජෙක්ට් 6ක් අපි සබ්ජෙක්ට් 9ක් කරනවානේ. එතකොට මේක අපි ඔහිතන්නකෝ අපි ගණන් ෆේල් කියලා. එතකොට අපි අපව දෙවනි පාර ෆේල් විෂයන් ටික විතරනේ කරන්නේ. අපි ගණන් විතරක් නම් ෆේල්, අපි ගණන් විතරයි කරන්නේ. ගණන් විතරක් දෙවනි පාර ෂීට් එකේ තිබ්බා කියලා ඒක සුසුකමක් වෙන්නේ නැහැ. පළවෙනි පාර හෝ දෙවනි පාර හෝ වේවා අර සබ්ජෙක්ට් 6ම එකම රිසල්ට් ෂීට් එකේ තියෙන්න ඕනේ. ඔන්න ඔතනදී ওই ප්‍රශ්නෙත් එක්ක ගොඩක් අය ඉන්ටර්වියු එකේදී කැපෙනවා. මෙතන මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ඉන්ටර්වියු එක ලකුණු ලබා දීමක් සිද්ධ වෙන්නේ නැහැ කොහෙත්ම. අර සුදුසුකම් ටික පරීක්ෂා කරන එක විතරයි සිද්ධ වෙන්නේ. ඉතින් ඔන්න ওই විදිහට තමයි අධ්‍යාපන සුදුසුකම්. එතකොට ඒ ටික හරියටම ඔයාලා බලලා අරගෙන යන්න. ඒ වගේම තමයි එතකොට කාර්යසාධන වාර්තාව, ශිෂ්‍ය කාර්යසාධන වාර්තාව ගේන්න කියලා තියෙන උපැන්න සහතිකය, එතකොට ග්‍රාම සේවා සහතික, මේ හැමදේම ඒගොල්ලෝ ඉලා තියෙන ඩොකියුමන්ට්ස් ටික අරගෙන යන්න. ඒ වගේම ඡන්ද හිමි නාම ලේඛනය ඔයාලට අරගෙන එන්න කියලා තියෙනවා. ඒක කියන්නේ ඔයාගේ උපන්දා සිට පදිංචිය ඔයාට ඔප්පු කරගන්න පුළුවන් නම් උපැන්න සහතිකයෙන් ශිෂ්‍ය කාර්යසාධක වාර්තාවෙන්. එතකොට ඡන්ද හිමි නාම ලේඛනය අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ කියලා තියෙන නිසා ඔයා අරගෙන යන්න. උක මහලුකු අමාරු දෙයක් නෙමෙයි. ඒ නිසා අනිවාර්යෙන්ම අරගෙන යන්න. බුදු 3ක මෙන්න මේ විදිහට ඒගොල්ලෝ ලින්ක් එක දාලා තියෙනවා. මෙන්න මේ විදිහට මේ විදිහට ඒ කොළ 3 අරගෙන යන්න. හරිද?
ඒ වගේම ඔයාලගේ නමේ පුංචි හෝ වෙනසක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම දිනුරුම් ප්‍රකාශයක් අරගෙන යන්න. මොකද එතෙන්ට ගිහිල්ලා ඒක අහු වුණොත් එහෙම ආපහු ඔයාලට ඒක ගිහිල්ලා දෙන්න ඒ දේවල් කරගන්න කරදරයි. ඉතින් එකපාර ඔයාලා හොඳට බලලා වෙනසක් තියෙනවා නම් අරගෙන යන්න. 2019-2025 MSO second round අයට දිනුරුම් ප්‍රකාශය ෆෝමැට් එක දීලා තිබ්බා. ඒක බලලා ඒක ඉංග්‍රීසි වලින් තියෙන්නේ ඔයාලට සිංහලට ට්‍රාන්ස්ලේට් කරගෙන ඔයාලගේ නමේ වෙනස්කම් තියෙන ඒ සර්ටිෆිකට්ස් ඒ වගේම වෙනස්කම් නැති වුණත් අනිත් අර උපැන්න සහතිකය එතකොට O-level A-level ඒවයි හැම එකේම තියෙන එකම නම කියන එක තමයි අපි දිනුරුම් ප්‍රකාශයකින් දෙන්න ඕනේ. ඉතින් ඒකත් අනිවාර්යයෙන්ම අරගෙන යන්න 50 මුද්‍රයක් උඩ සාමදාන විනිශ්චයකාර කෙනෙක්ද කියලා සයින් කරගෙන. ඒ වගේම ඒගොල්ලෝ Google ෆෝම් එකක ලින්ක් එක දාලා තියෙනවා. ඒකත් ඒ කියලා තියෙන ඩේට් එකට කලින් අනිවාර්යයෙන්ම මතක් කරලා ෆිල් කරන්න. ඒකෙම මේ ඔයාලා ඉන්ටර්විව් එකට සහභාගී වෙන්නේ නැත්නම් ඒකත් අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට කියන්න කියලා තියෙනවා. එහෙමත් බයික බලලා කරන්න. ඊට පස්සේ තවත් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඉන්ටර්විව් එකේදී අපි මොන වගේ එකක්ද ඉන්ටර්විව් එකට ඇඳගෙන යන්න ඕනේ කියන දේ. ගැන ළමෙක් නම් ගොඩක් අය කියනවා සුදු සාරි ඇඳන් යන්න ඕනේ කියන මතේ ඉන්නේ. එහෙම එකක් නැහැ. මල ගෙදරකට යනවා වගේ සුදු සාරි ඇඳන් යන්න එපා ළමයි. ඔයාලා ගාව තියෙන චාම් ලස්සන සාරියක් ඇඳගෙන ලස්සනට යන්න පිළිවෙලට ගැන ඔය වෙඩින් සල්ට යනවා වගේ ඔය රිච්චූරන ඩිසයින්ස් තියෙන සීක්වෙන්ස් අරමිවල්ල තියෙන සාරියෙන් ලස්සන කලයකක ඔය ටිකක් ඔය ඩිසයින් අඩු චාම් ලස්සන සාරියක් ඇඳන් යන්න. ඒ වගේම පිරිමි ළමෙක් නම් කලිසමයි අත්තික ෂර්ට් එකයි ඇඳගෙන යන්න. ඉතින් ඊට පස්සේ මම කියන්නම් කොහොමද ඉන්ටර්විව් එක වෙන්නේ කියලා. ඔයාලට කියලා තියෙන ටයිම් එකට කලින් පැය භාගයකටවත් කලින් යන්න එතන. මොකද ඒගොල්ලෝ සර්ටිෆිකට්ස් අපිට හදාගන්න අවස්ථාව දෙනවා. ඔයාලා මුලින්ම ගිහිල්ලා ඒගොල්ලෝ ස්ක්‍රීන් එක දාලා තියෙනවා මෙන්න මේ ඕඩර් එකට කොපීස් ටිකයි සර්ටිෆිකට්ස් ටිකයි හදාගන්න කියලා. ඊට පස්සේ ඒ ඕඩර් එකට ඒ ටික හදාගෙන එතනදී ඒගොල්ලෝ අපි අරන් යන කොපීස් ටික ට්‍රූ කොපි කරන්න කියලා අපිටම කියනවා. එතකොට ඒක මේක සත්‍ය පිටපතක් කියලා අපිම ලියලා සයින් කරලා ඩේට් එක දාන්න තියෙන්නේ. ඒ ටික කරලා ඒ විදිහට ඊට පස්සේ අපිට අදාළ ෆ්ලෝ එකට යන්න කියනවා. එතෙන්ට ගියාම එතනිනුත් ඒගොල්ලෝ මාක් කරගන්නවා. අනිවාර්යයෙන් මේ මාක් කරන තැන් වල ඔයාලා සයින් කරගන්න. පල්ලෙහාත් මාක් කරනවා. එතනත් සයින් කරන්න. උඩටත් ගියාම මාක් කරගන්නවා. එතනත් සයින් කරගන්න. ඊට පස්සේ ආපහු එතනදී ආයෙ ඔයාලගේ සර්ටිෆිකට්ස් හරිද කියලා චෙක් කරගන්නවා. ඒතකොට මේ සර්ටිෆිකට්ස් වලදී මම කියන්න ඕන තව දෙයක් තමයි අවුරුද්දකට වැඩි ඩිප්ලෝමා ඒ වගේම ඩිග්‍රී සර්ටිෆිකට්ස් ඒ වගේ දේවල් තමයි ඒගොල්ලෝ එතනදී අවශ්‍යම දේවල් විදිහට ගන්න. O-level A-level සර්ටිෆිකට්ස් වලට අමතරව ওই මාස 3 ওই මාස 6 පොඩි සර්ටිෆිකට්ස් ඒගොල්ලෝ එතන අරගන්නේ නැහැ. ඉතින් ඔය අනවශ්‍ය දේවල් තියෙනවා නම් ඒවා අරගෙන යන්න එපා. ඒ වගේම එතකොට අපේ ඉන්ටර්විව් බෝඩ් එකේ ඉන්නේ මාණ්ඩලික නිලධාරීන්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා ඒගොල්ලොත් එක්ක සුහදව කතා බහ කරන්න. ඔයාලා ඇතුළට යනකොට good morning madam කියලා ඒගොල්ලන්ට කතා කරන්න. සර් කෙනෙක් නම් සර් කියලා කතා කරන්න. අනිවාර්යයෙන්ම ඔයාලා යන ටයිම් එකත් එක්ක තියෙන good morning ද good evening ද ඒක කියන්න. ඒ වගේම තව අය බය වෙලා ඉන්නවා ඉන්ටර්විව් එකේදී ප්‍රශ්න අහනවාද කියලා. එහෙම ප්‍රශ්න අහන්නේ නැහැ. මොකද මොය ඉන්ටර්විව් එකේ ලකුණු දීමක් කරන්නේ නැහැනේ. එතකොට එතනදී ඒගොල්ලෝ අර අපේ සුදුසුකම් චෙක් කරනකොට අර අපි නිකන් කටවහගෙන ඉන්න නිසා අපිත් එක්ක සුහද කතා බහක් දෙන්නවා. කොහෙන්ද ආවේ? ඔයාගේ වයස කීයද? ඔයා මැරි කරලාද? බබාලා ඉන්නවද? මේ වගේ පුංචි සුහද කතා බහක් අර සර්ටිෆිකට්ස් චෙක් කරන අතරතුර යන්නේ. ඉතින් ඒ නිසා ඒක බය වෙන්න දෙයක් එපා. එතන ප්‍රශ්න අහනවා කියන්නේ අන්න ඒ සුහද කතා බහට. ඉතින් කට පුරවලා hina වෙලා ලස්සනට කතා කරන්න, හොඳට කතා කරන්න ඒගොල්ලොන්ත් එක්ක. ඔන්න ඔය දේ ටික තමයි මට මූලික වශයෙන් කියන්න ඕනේ උනේ. මොකද මේ මාසේ 22 24 ඉන්ටර්විව් එකක් ඉන්න ඔයාලා වෙනුවෙන් මට හිතුණා මගේ අත්දැකීම ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් ඒ විදිහට තමයි අපි සර්ටිෆිකට්ස් හදා ගන්න ඕනේ, ඉන්ටර්විව් එකට ෆේස් කරන්න ඕනේ. ඉතින් එහෙනම් අදට මම වීඩියෝ එක නවත්තනවා. මොනවාම හරි තව ඔයාලට දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම ඒකට රිප්ලයි කරන්න. මගේ මොන හරි මිස් වුණා නම්
ඔයාලට දැනගන්න තියෙන දෙයක්. එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම සුබ පතනවා ආපහු රාජ්‍ය සේවයේ කවදා හරි දවසක අපි හම්බ වෙමු. එතකොට මම මේ වීඩියෝ එක නවත්තනවා. ඔයාලා හැමෝම හොඳින් ඉන්න. බයි.